තෝදෙయ్య මැරුණා. මැරිලා ගිහිල්ලා තෝදෙయ్య ඉපදුනා කවුරු වෙලාද? අන්න හරි. ඒ සිටු ගෙදරම බල්ලා වෙලා ඉපදුනා. දැන් බලු පැටියා. මේක නිදාගත්තේ එහෙම අර සිටු ඇඳේ හොඳේ. සිටුවරයා විදිහටමයි කෑවේ බිව්වේ කවුද? බල්ලා. එහෙම තමයි බල්ලාගේ වැඩ ටික තිබුණේ. අනේ දවසක් බුදුහාමුදුරුවෝ සිටු මාලිගාවට යනකොට බල්ලා මොකද කළේ? පුරුද්ද. එන්නකම් දැන් එක නෙමෙයි. දැන් බල්ලා වෙලා ඉපදිලා මොකද කළේ? මේ කාපුරාගෙන පැන්නා. පැන්න ගමන් බුදුහාමුදුරුවෝ බලු පෙටියට කතා කළා මොකක් කියලාද? තෝදෙయ్య කියලා කතා කළා. ගිහින් හැංගුනේ කොහෙද? ලිපේ හැංගුනේ. තැන නියමිත තැන ඒක තමයි. දැන් මෙච්චර කල් හිටියේ කොහෙද? ඇයි මම මේ නියමිත තැන ඒක කියලා කිව්වේ? මෙච්චර කල් බල්ලා ඔය රඟපෑම කළේ කවුරුත් මේ පුවත දන්නේ නැති නිසා. දැන් දැනගත්තා. කවුද දැනගත්තේ? සේවකීන්ට මේක ඇහුණා. බුදුහාමුදුරුවෝ බල්ලට කතා කළා. මොකක් කියලාද? තාත්තගේ නම කියලා. ඕක කහපු ගමන් පුතාට කේන්ති කියා. ඒ කතාව දිගට යන්න ඕනේ. මං එනවා දැන් අපේ පණිවිඩයට. දැන් ඕගොල්ලන්ට කාරණේ තේරෙන්න ඕනේ. පිටියේ මිනිහේ. කවුද මේ මිනිස්සයා? තෝදෙయ్య. ඒ මිනිස්සයා. තෝදෙయ్య මැරුණා. මැරිලා ගිහිල්ලා තෝදෙయ్య ඉපදුනේ කවුරු වෙලාද? දැන් මම ඕගොල්ලන්ගෙන් අහුවොත් මැරුණ කෙනාමද ඉපදුනේ? නෑ. ඉපදුනේ වෙන කෙනෙක් විදිහට. වෙන කෙනෙක් විදිහට ඉපදුනේ. ඒත් නෑ. තේරුණාද? මැරුණ කෙනාමද ඉපදුනේ නෑ. තේරුණාද කියන්නේ? තෝදෙయ్యම වෙන්න බෑ එහෙම. එහෙම උනේ නෑ. කවුද ඉපදුනේ නේද තෝදෙయ్య? බල්ලෙක් මං ඇහුවොත් වෙන කෙනෙක්ද එහෙනම් ඉපදුනේ කියලා. ඒත් නෑ. ඇයි අපි ඒත් නෑ කියන්නේ? පුරුදු ටික වැඩ ටික ඔක්කොම මොකක්ද? එහෙම්මමයි. තේරුණාද මම මේ කියන්නේ? පැහැදිලිද මම මේ කියන්නේ? හරි. එහෙම නොවුනනම් බල්ලා මොකක් වෙන්න ඕනද? වෙනස් වෙන්න ඕනේ. එහෙම උනේ දුහාමුදුරන්ට බුගාගෙන පැන. ඉන්නකම් මිනිහෙක් විදිහට දැන්නා මැරිලා ගිහිල්ලා කවුරු විදිහට? බල්ලා විදිහට කඩාගෙන පැන්නා. තේරුණාද කියන්නේ? ඕකට බලපානවා ඒ ඉන්නකම් කරන කියන දේවල්. මොනවද බලපාන්නේ? ඔය පාඩම දෙන්න තමයි තියෙන්නේ. තේරුණාද කියන්නේ? ඉන්නකම් කරන කියන දේ අනුව තමයි මොකක්ද? අපේ ප්‍රතිසන්දිය තීරණය වෙන්නේ. පැහැදිලි නේද කියන්නේ? ජීවිතයේ දිගට අපි පුරුදු කරන්නේ ಗುಣධම් නම් හොඳ දේ නම් විඥානෙත් එක්ක ඒක බැඳිලා තියෙනවද නැද්ද? අපි නිතර බුදුන් වදිනවා. නිතර බුද්ධ පූජාව තියෙනවා. බණ නිතර අහනවා. අපේ විඥානය පුරුදු කරලා තියෙන්නේ හොඳ දේ එක්ක. එහෙනම් එයාගේ ප්‍රතිසන්දියට ඒ හොඳ බලපාන්නේ නැද්ද? බැඳිලා තියෙනවා. යම් කෙනෙක් පුරුදු පුහුණු කරන්නේ ජීවිතේ නරකමයි. පන්සිල් පද පහ කඩනවා, හොරකම් කරනවා. ඒතකොට එයාගේ විඥානය වැඩ කරන්නේ මොකක් එක්කද? දැන් ප්‍රාණඝාතය කරන කෙනාගේ විඥානය නිරන්තරයෙන් වැඩ කරන්නේ මොකක් එක්කද? අද මං කොහොමද සතෙක් මරාගන්නේ? ඒක තමයි යා කල්පනා කරන්නේ. ඒකට උගුලක් දටවන්නේ, තුවක්කුවක් බඳින්නේ, ඌරෝ යන පාර කොහෙද, ඉත්තෑව යන පාර කොහෙද, හරකා යන පාර කොහෙද? එයාගේ විඥානය වැඩ කරන්නේ ඒක. මං කියන දේ තේරුණාද? තේරුම් ගන්න. එයා පුරුදු කරන්නේ ඒක. හොරකම් කරන මිනිහා අද මං කොහොමද මේ ගෙට පයින්නේ, මේ ගේ විදින්නේ කොහොමද? ආවලා මරලා මම මේක ගන්නෙ. තේරුණාද කියන්නේ? එයාගේ විඥානය වැඩ කරන්නේ ඒක. ඉතින් ටිකකට ගලප ගන්නකො. බොනේකාගේ විඥානය වැඩ කරන්නේ ඒකත් එක්කමයි. දැන් මේ ගම්වලත් ඇති දවසම වැඩ කරලා කීයක් හරි හොයාගෙන එයා යන්නේ කොහෙද? බොන තැනට. ඒ කියන්නේ මිනිහාගේ දවසේම මිනිහාගේ ඔළුවේ දුවන්නේ මොකද්ද?
අවත බොන්නේ කොහොමද ඒකට මම කීයක් හරි හොයාගන්නේ කියන්නේ. ආන්ගේ විඥාන ශක්තිය තමයි නැවත ප්‍රතිසන්දියත් එක්ක මොකක් වෙන්නේ බැඳිලා තියෙන්නේ. හොඳදී පුරුදු කරන මිනිහා ඒක ආය අහන්න දෙයක් නැහැ. ඒ මිනිස්සයා ජීවිතේ දිගට පුරුදු පුහුණු කරලා තියෙනවා. එයා හොඳ තැනට යනවා. වරද කරන මිනිස්සයා දිගට පුහුණු කරලා තියෙනවා. එයා ඒ ගමන නරකත් එක්ක යනවා. තේරුණාද කියන්නේ? එහෙනම් ඔන්න මතක තියාගන්න මරුණ කෙනාටම උපදින්න හම්බ වෙන්නේ නැහැ. වෙන කෙනෙකුත් නෙවෙයි උපදින්නේ. හැබැයි ඒ සඳහා බලපානවා මොකක්ද? ඔබ මම ජීවත්ව සිටින කාලේ කරන කියන දේවල්. අන්නයි මොන මතක තියාගන්න. දැන් අපි කරුණ වශයෙන් දෙකක් ඉගෙන ගත්තා. මුලින්ම ඉගෙන ගත්තා මරණයේ අවස්ථා දෙක. ශායනික මරණය සහ ජීව විද්‍යාත්මක මරණය. ඊළඟට අපි හැමෝම ඉගෙන ගත්තා මරුණ කෙනාමත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි මොකක් වෙනවද? උපදිනවා. උපදින විදිහ පිළිබඳ යමක් අපි ඉගෙන ගත්තා. මම මේ නොයෙක් උදාහරණ ගත්තේ ඔයගොල්ලන්ට මේක පැහැදිලි කරලා දෙන්න. ඊළඟට මරණාසන්න මොහොතේ නැත්නම් මැරෙන මොහොතේ කෙනෙක් පිට කරන හුස්මද මොකක් කියලාද කියන්නේ? අවසන් හුස්ම. මොකක් කියලාද කියන්නේ? අන්තිම හුස්ම, අවසන් සුසුම් පොත මේ වර්ගයේ තියෙනවා කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඔය අන්තිම හුස්ම හඳුන්වපු වචනයක් තියෙනවා. අන්නේ වචනේ අපි අද ඉගෙන ගන්න ඕනේ. ඒ වචනේත් එක්ක බැඳිච්ච කාරණා ටිකක් තියෙන නිසා. මෙන්න අවසන් හුස්ම බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ. මොකක්ද? ඒකට කිව්වේ බුදුරජාණන් වහන්සේ අංග මංගානුසාරී වාතය. මොකක් කියලාද කිව්වේ? ඒක අමාරුයි තමයි එන්නත් ඉගෙන ගන්න. අංග මංගානුසාරී වාතය. ඔකට තමයි අවසන් හුස්ම කියන්නේ. මොකද්ද අංග මංගානුසාරී වාතය කියලා කියන්නේ? අංග. මොනවද මේ අංග? අංග කියන්නේ මේ අංග. මේ අවසාන ඇඟිලි පුරුක දක්වා මේ මොනවද? මේ අපේ ශරීරයේ තියෙන අංග. මේ සියලු අංගයන් මේ විදිහට වැඩ කරන්නේ අපි ගන්න මොකක් එක්කද? හුස්මත්. කෙනෙක් මැරෙන වාය කියලා කියන්නේ මේ ඇඟිලි පුරුක් වල ඉඳලා තියෙන හුස්ම මොකක් වෙනවද? එකතු වෙලා ඇවිල්ලා පිට වෙනවා. තේරුණාද? ඔබ වැඩි හිටි කට්ටිය නම් දන්නවා මේ තාත්තලා එහෙමත් දන්නවා අත්දැකීමුත් ඇති. අමාරුයි කෙනෙක්ට ගෙදරම ඉතින් ඉස්පිරිතාලෙම දෙවනවා දැන් බෑ කියලා. නමුත් අපි ඉන්න ගමන් කකුල් එහෙම ඉමීට අල්ලලා බලනවා අර ලේදාගේ. බලනකොට කකුල් එහෙම මොකක් වෙලාද? සීතල වෙලා. මෙහෙ තාම වැඩ. හැබැයි කකුල් එහෙම මොකක් වෙලාද? සීතලයි. ඒ තාත්තේ කකුල් හීතල වුනේ. අර අංග මංගානුසාරී වාතේ මොකක් වෙලාද? එකතු වෙවි එනවා. අපි එහෙම කෙනෙක් දිහා බලලා කියනවා තව ඇති වෙලා ඉන්නේ නෑ මෙයාට. මැරෙන්නේ නැති වගේ. මැරෙන්නේ. කියන්නේ. ඕම් අන්තිම හුස්ම. ඕම් අවසන් හුස්ම. ඉතින් ඔය හුස්මත් අපි කවුරුත් පිට කරන්න ඕනේ. නේද? ඒකට බුදුහාමුදුරු උගන්වපු වචනේ තමයි ඔන්න අද මතක තියාගන්න අංග මංගානුසාරී වාතය. තව එක කරුණක් මම ඔතෙන්ට එකතු කරනවා. ඒ තමයි කෙනෙක් මැරෙන මොහොතේ දැනෙන වේදනාව. ඒක කෙනකෙනාට වෙනස්කම් නෑ. සමහර කෙනෙකුට ඒක තප්පර ගානක් වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට ඒක පැයක් දෙකක් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර මිනිස්සු පීරන්න බෑ. මේ ස්පිරිතාලෙට ගෙනිච්ච ගැට ගහලා තියෙනවා. එහෙම කිව්වේ කෙනකෙනාට අනුව මරණ වේදනාව වෙනස් ඒවට ඉතින් ඉන්නකම් කරන කියන දේවල් මොකක් වෙනවද බලපන්. සමහර කෙනෙක් හොඳට කාලා බීලා ඇඳේ නිදාගත්තු මොහොතේම යාවත් ගන්න මොකක් වෙලාද
මැරිලා කියලා. ඒකද දැන් ඔයගොල්ලෝ මේ නිර්ණායක තීරණ වලට එහෙම ඉන්න එපා. එහෙම මැරෙන ඔක්කොම වාසනාවන්ත මරණ. ඒ නිසා යා දිව්‍ය ලෝකෙ ගිහින් ඇති. එහෙම කියන්න පුළුවන්කම නැහැ. එහෙම වර්ධවා තේරුම් ගන්න එපා. හැබැයි ඉතින් එක පැත්තකින් අපිට එහෙම මරණ වාසනාවන්තයි කියලා කියන්න පුළුවන්. ඇයි ඒ කියන්න පුළුවන්? කාටවත් කරදරයක් බාධාවක් නැහැ. නේද? තමන්වත් දන්නේ ඒ පැත්තෙන් අපිට සතුට වෙන්න පුළුවන්. අනික උපදින තැන ගැන අපිට එතන තීරණ දෙන්න පුළුවන්කම නැහැ. මරණ වේදනාව කියන එක බුදුරජාණන් වහන්සේ උපමා තුලින් පෙන්නලා දීලා තියෙනවා. මම කීපයක් මතක් කරන්නම්. ධනංජානි මැරෙන මොහොතේ සරියුත් හාමුදුරුවෝ තමයි ළඟ හිටියේ. ධනංජානික දැනිච්ච මරණ වේදනාව ධනංජානි සරියුත් හාමුදුරුවන්ට කිව්වා. අනේ පිළිසිතුමා මැරෙන මොහොතේ කවුද ළඟ හිටියේ? ඒත් ළඟ හිටියේ සරියුත් හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ නෙමෙයි. නේද? කවුද? සරියුත් හාමුදුරුවෝ. ඔය දෙන්නම කියන එකම කාරණා ටිකක් තමයි ත්‍රිපිටකයේ තියෙන්නේ. ඔන්න මම කියන්න. එකක්. හාමුදුරුවනේ අනේ පිළිසිතුමා කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක්. මගේ ඔළුව මේ ඔළුව කටුව තියුණු ආයුධයකින් විදින්නාසේ වේදනාවක් දැනෙනවා කියලා. ඔළුවට තියුණු ආයුධයකින් විදින්නාසේ බොරුමයක් නියනක් පිළිතුරක් මේ වගේ එකකින් මොකද මේ ඔළුව විදින්නාසේ වේදනාවක් දැනෙනවා කියලා. මේක දෙක. හයිය තියෙන තරුණයෝ දෙන්නේ ලණුවක් අරගෙන මේ ඔළුව වටේ ලණු කොටෙන් වෙලනවා කොටේ. එළන හයිය තියෙන දෙන්න දෙපැත්ත ඉඳගෙන මොකක් කරනවද? ආදී. එළන ඔළුව මොකක් කරනවද? හිරවෙනවා. ඔළුව ඒසා හිරවෙන්නාසේ වේදනාවක් කොහෙද දැනෙනවද? ඔළුවට දැනෙනවා. තියුණු ආයුධයකින් මේ කුස බඩ වැල් මේවා කෑලි වලට කපන්නාසේ වේදනාවක් කොහෙද දැනෙනවද? ගොඩාක් අය මැරෙනකොට මල මුත්‍රා පහ වෙන්නේ නැහැ. ආමුතු දේවල් නෙමෙයි. මේවා මේ බණ පොතේ විතරක් අපිට මෙහෙම කියන්න දේවල් නෙමෙයි. ඒ වුණාට ගොඩක් අයට මේක වෙනවා. අර මං කිව්වේ ඒකයි කෙනෙකුට මේවට මූණ දෙන්න වෙන විදිය වෙනස්. හරි. ඔගොල්ලෝ අධ්‍යක්ෂකලෙන්නේ මේවා. මල මුත්‍රා පහ මේ වේදනාව කුසට දැනෙන වේදනාව දරා ගන්න බෑ. ඔළුවට දැනෙන වේදනාව දරා ගන්න බෑ. ඒකේ දරා ගන්න අපහසුම තැන තමයි අර උණුසුම කියන එක ඇඟෙන් ආයෙදී. අර කාරණා තුනක් මම කිව්වේ ආයු, උස්මාද, විඥාන. විඥානයේ පහව යනවා. ඒක ගැටලුවක් නෑ. ආයුෂ ඉවර වෙලා තියෙනවා. හැබැයි මේ උණුසුම ඇඟෙන් අයින් වෙනකොට හරි අමාරුයි. ඒක තමයි ඊළඟට කියන්නේ. ගිනි අඟුරු වලක් ගහලා ගිනි අඟුරු වල උඩට පිච්චෙන්න අල්ලගෙන ඉන්නවා වගේ වේදනාවක් දැනෙනවා කියනවා. කවුද කියන්නේ? අනේ පිළිසිතු. සෝවාන් වෙච්ච කෙනෙක් නෙවෙයි. සෝවාන් වෙච්ච අනේ පිළිසිතුමාටත් මරණ වේදනාව මෙහෙම දැනුණා නම් ඉතින් අපි ගැන කවුද කතා කරන්නේ? මම කියන්න ඕනේ මෙතනින් එහාට. කරුණු වශයෙන් හතරක් ඉගෙන ගත්තා අපිට වෙන දේ ගැන. මතකද? මතක අපි බලමු මතකද කියලා. මරණයේ අවස්ථා කීයද දෙකයි. මොනවද? සායනික මරණය සහ ජීව විද්‍යාත්මක මරණය. මරුණ කෙනාම උපදින්නේ නැහැ කිව්වා වෙන කෙනෙක් උපදින්නේ නැහැ කිව්වා ඉන්නකම් කරන කියන දේ ඒවටා ඉතිලා මෙදිලා තියෙන බව අපි ඉගෙන ගත්තා. දෙක අවසන් හුස්ම පිළිබඳවත් අපි ඉගෙන ගත්තා. ඒකට බුදුහාමුදුරුවෝ දුන්නු වචනෙත් අපි ඉගෙන ගත්තා. අංග මංගානුසාරී වර්තය. කෙනෙක් මැරෙන මොහොතේ දැනෙන වේදනාවන් හතර උපමා හතරකින් අපි ඉගෙන ගත්තා. මොකක්ද? ඔළුව විදින්නාසේ වේදනාවක්, ඔළුව ඉර කරන්නාසේ වේදනාවක්, කුස කපන්නාසේ වේදනාවක්, කුසට ගිනි අඟුරු වලක් උඩට පිච්චෙන්න අල්ලන් ඉන්නාසේ වේදනාවක් දැනෙනවා. දැන් මෙතන ඉන්න කාටවත් ඕව දැනෙන්නේ නැහැ නේද?
දැනෙනවා නම් කියන්නේ ඉක්මනින් ඇන්දානේ පිළිදාලේ කියන්න පුළුවන්. නැත්තම් කලබල වෙන්න එපා. ඕක තමයි වෙන්නේ. අපි කාටත් වෙන දේ වේ ඉගෙන ගත්තේ. වෙන දේ ඉගෙනගෙන උගන්වලා බණ නැවැත්තු අසාධාරණ නිසා මම තව විනාඩි 5ක් ගන්නවා කියලා. ඔය වෙලාව දැන් ඉවරයි. පැයකටත් වැඩි ගිහින් තියෙනවා. දැන් පැයයි විනාඩි 10ක් යන තියෙනවා මම දැන්. ඕ. තව පොඩි කාරණයක් දෙකක් මතු කරලා දීලා බණ ඉවර කරනවා. දැන් මේ ඉගෙන ගත්තේ වෙනදී. කාටද වෙන්නේ වෙයි? මට ඔබට අපි හැමෝටම පොදුයි. හොඳට තේරුම් ගන්න. වෙන්නේ ඕක නම් කරන්න ඕනි මොකද? අන්න පාඩම. මොකද කරන්නේ? හොඳ මිනිස්සෙක් විදියට සත්පුරුෂ මිනිස්සෙක් විදියට මේ ජීවත් වෙන කාලේ මොකද කරන්නේ? ජීවත් වෙන්න ඕන. අසත්පුරුෂයෙක් වෙන්න එපා. කවුරු වෙන්න ඕනද? සත්පුරුෂයෙක් වෙන්න. වටින මිනිහෙක් වෙන්න. කවුරු වෙන්න ඕනද? මිනිහෙක් වුණාම වටිනාකමක් තියෙන්න ඕනේ. නිකන් මොහේ ජීවත් වෙන්නම් වාලේ ජීවත් වෙලා මැරිලා යන කෙනෙක් නෙවෙයි වෙන්න ඕනේ. වටින කෙනෙක් වෙන්න ඕනේ. දැන් මම අහුවන්නේ කවුද මේ නිර්මාණ කළේ? කවුද කළේ? ගමේ ඒක තමයි. ධර්ම ගෞරවය ඇති වෙන විදිහට ලස්සනට මොකක් කරලා තියෙනවා? මේ ආසනයේ සරසලා තියෙනවා. හදලා තියෙනවා. දැන් මේ කරපු මිනිස්සයා අපිට වටින්නේ නැත්නම් මේ ගමට සම්පතක් නෙවෙයි මේ මිනිස්සයා. මම කියන දේ තේරුණා. ඒ මිනිස්සයා හිතපු නිසා තමයි අද මේ නිර්මාණයේ ලස්සනට මොකක් වුනේ? මේ විදිහට සැකසුනේ, සැරසුනේ. ඒ මිනිස්සයා අපිට වටිනවා. පොඩි පුතෙක් අනිත් සහභාගී කරගෙන ඔය ඒක තමයි. ඔය බලන්නකො කොච්චර වටිනවද කියලා. තරුණ පුතෙක් මේක කරලා තියෙනවා. තව අය මේකට උදව් කරලා ඒක තමයි. හරිම ලස්සනට ඒක කරලා තියෙනවා. ඒ නිසා එයා අපිට සම්පත. එයා අපිට වටිනවා. වටිනාකම් කියන ඒවා ජීවිතේ ගොඩනගන්න මහා දේවල් කරන්න ඕනේ. දැන් එයා මේක කළේ සල්ලි වලට. නෑ. එයා මේ නිර්මාණය කළේ සල්ලි වලට නේ. තේරුණාද කියන්නේ? මෙහෙමයි වටිනාකම් හදාගන්න. තේරුණා? තවුතනක උනත් මෙබඳු ධර්ම දේශනාවක් සිදු කරනකොට එයා මේ කටයුත්ත මොකක් කරනවද? ලස්සනට සරසනවා, නිර්මාණය කරනවා. එයා ගමට සම්පත. මේ ගමට වටිනවා. නේද? දැන් මේ බණ ගෙදරට උනත් ඔය අම්මලා තාත්තලා විශේෂයෙන් අම්මලා ටික එකතු වෙලා ඊයේ පෙරේද හදන්න ඇති කෑම ජාතිය නේද? හැදුවා නේද? ඔය කැවුම් හදනවා, වැලිතලක හදනවා, මේ දේවල් හදන එනායට තේටි කියමු නේද මිස්? හැදුවා නේද? ඒක තමයි. ඒවා හදනකොට ගමේ කවුරුත් ඒකට එකතු වෙනවා. මම සමහර තැන්වල දැකලා තියෙනවා එක කැවුම් ගෙඩියක එක්කිනා ගාන විතර දෙනගත් වෙනවා. හැබැයි ඉතින් ඔය කොච්චර එකතු වුණත් මේක හදන්න කැවුම් හදන්න දක්ෂ විශේෂඥ අම්මලා ඉන්නවා. ඉන්නවද නැද්ද? ඒ අම්මා තමයි මුල් වෙන්නේ කැවුම් ටික හදන්න. අනිත් අය මොකද කරන්නේ? උදව් කරනවා. ඒකට උදව් කරනවා. අර විශේෂඥ අම්මා මුල් වෙලා හදන කැවුම් ටික හරි රහයි. හරි සුවඳයි. නේද? ලස්සනට පදමට තියෙනවා. ඒක හොඳ පාටයි. තේරුණාද? මම අහන්නේ. ඒ කැවුම් ගෙඩිය හදන්න දක්ෂ අම්මා අපිට වටින්නේ නැද්ද? තේරුණාද? මම ඒක කියන්නේ මහා දේවල් වෙන්න ඕනේ. ඒ අම්මා ඒ කැවුම් ටික හදන්න මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ සල්ලි වලටද? නෑ. දවස් කැප කරලා ඒ අය ඇවිල්ලා වැඩි මොකක්ද? වෙලිතලප ටික හදන්න දක්ෂ අම්මලා ඉන්නවා. ඉන්නවනේ. නැත්. අර මොනවා ලවුල් ගියාද ඒක කිව්වම
එළිය කට්ටියගේ නෑ එහෙම අහිතක් හිතන්න එපා මම දන්නවා ඕගොල්ලන්ට වැලිතල පහදන්න පුළුවන් කියලා අපි දන්නවා පුළුවන් කියලා ඒ වුණාට සර්විසින් සමහරු හදන වැලිතල පහන්න ලුණු මිරිසුයි කිරියොදිත්තෝනේ අදලා ඉවර වෙනකොට පිට්ටු විතරයි දෙන්නේ අපිට හම්බ වෙනවා කිරියොදි ලුණු මිරිසුත් තිබුණා නම් හරි ෂෝක් වෙලිතල ඒ වුණාට අර විශේෂඥ අම්මා මුල් වෙච්ච තැන හැදෙන වැලිතල ප්‍රයෝගය හරි රහයි නේ හරි සුවසයි ෂෝක් එකට තියෙනවා මම මේ කියන්නේ හැදුවේ ඒ වැලිතලක කෑල්ල හදන්න දක්ෂ අම්මා ගමක සම්පතක් නෙමෙයි කරනදී හරියට කිරීම තුළ තමයි මොකක්ද කෙනෙක්ගේ වටිනාකම කියන එක හැදෙන්නේ හරියට කරන්නේ මේ ආවට ගියාට වැඩ කරන මිනිස්සුන්ට අපි කැමති නැහැ වටිනාකම තමන් හදාගන්න ඕනේ එයාට මරණයේදී බය වෙන්න දෙයක් බය නැතුව මරණයට එයාට මුහුණ දෙන්න පුළුවන් මොකක් නිසාද එයාගේ ජීවිතේ ඒ වටිනාකම් ටික මොකක් කරගෙන තියෙනවා එකතු කරගෙන තියෙනවා මොකක් කරගෙන තියෙනවා එකතු කරගෙන කවුද ඒක කරන්න ඕනේ එතකොට තමන් විසින් තව කෙනෙකුට වටිනාකම් ගොඩනගන්න තව කෙනෙකුට පුළුවන්කම නැහැ කවුද ඒ වටිනාකම හදාගන්න ඕනේ තමන් විසින් ඒව හදාගන්න ඕනේ කියන්නේ ඔය බමුණෝ කිව්වා මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න යන්න එපා කියලා. ඇයි? බුදුහාමුදුරුවෝ ළඟ තියෙනවා කියව මායාව. මොකක්ද තියෙනවද? කොහෙකට නමකුත් දැම්මම මේ ආවර්තනී මායාව කියලායි කිව්වේ. මොකක්ද කියලා කිව්වේ? වසී කර ගන්නවා කියනවා. එහෙම එකක් බුදුහාමුදුරුවෝ තිබුණාද?